කොහොමද ඉතින් ඔයාලට දැන් මම පෙන්නන්න යන්නේ අපේ අම්මගේ කුස්සිය. ඉතින් මේ විදිහට තමයි ඇතුළේ වෙද්දී තියෙන්නේ. මේක ගොඩක් ලොකු ඉඩක නම් නෙමෙයි තියෙන්නේ. පුංචි ඉඩක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඇතුළේ වෙද්දීම මෙතනින් තියෙනවා අපේ පිඟන් රාක්කේ. මේ විදිහට තමයි ඒ ටික තියෙන්නේ. ඉතින් මේ විදිහට උඩින්ම කෝප්ප ටික තියෙනවා. ඊට පස්සේ පිඟන්. ඊට පස්සේ රයිස් කුකර් අනම්මනම් ඒවා හොදලා තියෙන තැන. යටින්ම පන්දේසි ඒවා. යටින් මේ විදිහට බෑග් එකක් දාලා තියෙනවා. උඩින් තෙරපෙන වතුර ටික. එතකොට බිම මිව වෙන්නේ නැහනේ. ඔය මේකට වැටෙන්න. ඉතින් මේ විදිහටම පැත්තකින් චූටි හැඳි දාලා තියෙන මේ වගේ කෝප්පයක් තියලා තියෙනවා. ඊපස්සේ මෙතනින් තියෙනවා සින්ක් එක. මේ විදිහට සින්ක් එක ගාවින් උඩින්ම මේවා ටික තියෙනවා. හැඳි, පෙනේරේ අනම්මනම් ටික තමයි මෙතනින් තියෙන්නේ. ඊට උඩින් මේ විදිහට කොන්ක්‍රීට් ලෑල්ලක් තියෙනවා. එතන අත්‍යවශ්‍ය ඒ කියන්නේ එදිනෙදා ගන්න බඩු නෙමෙයි. ඒක නිසා මේ විදිහට මළු වල දාලා ඒ ටික මෙතනින් තියෙනවා. පස්සේ ගොඩාක් ලොකු ටේබල් එකක් නම් නෙමෙයි තියෙන්නේ. මෙතනින් තියෙන්නේ 3-5 මිනිස් බෝතල් දාලා තියෙන ටික. ඊට පස්සේ එතනින්ම යටින් බාස්කට් එකේ හාල් අනින්මනම් පරිප්පු සෝයා හාල් මැස්සෝ ඒ විදිහට මෙතනින් අවුරන් ඉන්නවා. ඒකත් එක්කම ඊට පස්සේ මෙතනින් පෝරණුව මේ විදිහට මෙතනින් එක දරලිපයි තියෙන්නේ. මෙතනින් තව දරලිප තිබේ ටික කඩවා. ඉතින් මෙතනින් ගෑස් ලිප තිබ්බා. එතන මේ විදිහට යටින් දර අහුරන්න ඒකත් පොඩි මේසයක් ගහලා ඊට උඩින් තමයි ඒ දර අහුරලා තියෙන්නේ. ඉතින් මෙතනින් ලුණු පොල් කට්ට, ලුණු, පොල් තෙල් බෝතලේ ඒ ටික මෙතන උඩින් තියෙනවා. ඒ ගාවින්ම පොල් කටු හැඳි එල්ලලා තියෙනවා. ඊට පස්සේ මේ හරියෙන් එහා පැත්තේ මේ විදිහට ඉලෙක්ට්‍රික් වඩ තියලා තියෙනවා. බෙන්ඩරේ රයිස් කුකර් එක ඒවා ටික මේ පරණ කබඩ් එකක්. ඒ කබඩ් එක උඩින් තමයි ඒ ටික අහුරලා තියෙන්නේ. ඊට යටින් මේ විදිහට වීදුරු පිඟන් වීදුරු බෝතල් කවුරු හරි ගෙදරට ආවහම දෙන්න ඕන ටික මේ කබඩ් එකේ මේ විදිහට තමයි අහුරලා තියෙන්නේ. ඊට එහා පැත්තේ මෙතනින් තියෙන්නේ එළිය. මෙන්න මේ විදිහට. එතනින් මෙහා පැත්තේ මේ විදිහට ගඩොල් වලින් හදාගෙන වලං ලෑල්ල තියෙන්නේ. යටින් තියෙන්නේ නම් පරණ බඩු වගේ. මේ විදිහට. ඉතින් ওই විදිහට තමයි අපේ අම්මගේ සරල පුංචි කුස්සිය.